හායි මගේ ප්‍රිය මිත්‍ර මිත්‍රියනි කොහමද? යාළුවනේ ඕනෙම කෙනෙකුට තවත් කෙනෙකුට ආදරේ කියලා කියන්න පුළුවන්. ඒක බොහෝ වෙලාවට මුසාබසක්. I love you. මම ඔයාලට ගොඩක් ආදරෙයි. එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒක කොච්චර ප්‍රෝඩාවක්, වංචාවක්, රැවටීමක්ද කියලා ඒ කියන පුද්ගලයා දන්නවා. ඒකට හසු වෙන පුද්ගලයා සමහර විට දන්නවා ඇති, සමහර විට නොදන්නවා ඇති. බොහෝ විට නොදන්නවා ඇති. ඉතින් මෙහෙමයි යාළුවනේ. ආදරය කියන හරි පූජනීය දෙයක්. ලිංගිකත්වය ඒක ඕනෙම දෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒක බොහෝ විට බොහෝ දෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ආදරය කියන එක ඉපදෙන්නේ හිත තුළ හරි කලාතුරකින්. ආදරය කියන එක ලබන්නත් ආදරය කියන එක පුදන්නත් මං හිතනවා එතන හොඳ දෙයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ආදරය කියන එක ලබනවටත් වඩා පුද දෙනවා කියන්නේ. ඒ කියන්නේ මම ඔයාලට ආදරය දෙනවා කියන්නේ ඒක ඇත්ත ආදරයක් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒක වංචාකාර ප්‍රේමයක් නම් ඒක බොහෝ නින්දිතයි. ඉතින් ආදරණීය යාළුවනේ ආදරය කියන්නේ පූජනීය දෙයක්. මම ඔබට කිව්වා sexual feelings බොහෝ දෙනෙක්ගෙන් ගන්න පුළුවන්. ඒක ඇති වෙනවා අංශු මාත්‍රයක කාලයක් තිස්සේ ඒක පැවතෙනවා. ඊට පස්සේ නැති වෙනවා. ඕක කොච්චර වින්දත් මිනිසුන්ට එපා වෙන්නේ නැහැ. වැඩක් නැහැ. ඒ ගැන කතා කරලා. හැබැයි ආදරය කියන එක ඒක හරි ආත්මගත ඒක හරි ආදරණීය දෙයක්. ආදරය හරි ආදරණීයයි. ඔව්. ඉතින් ආදරය උපදන්න බෑ බලෙන් හිතවල. ඒක ඇති කරගත යුතුයි. ඒක ඇති වෙන්න ඕනේ. ඒක තමන්ගේ සිතුවිලි තුලින්ම තමන්ගේ සිත තුළ පිළිසිඳ ගන්න ඕන. පිළිසිඳ ගත යුතුයි. ඉතින් ඇත්ත ආදරය හරිම ආදරණීයයි. ඒක කරුණාවේ ප්‍රතිමූර්තියක් ඇත්ත ආදරය කියන්නේ. ආදරය, සෙනහස, කරුණාව ඒ ත්‍රිත්වයම බැඳුනහම හරිම චමත්කාරජනක හැඟීම් සමුදායක් මවනවා එතනදී. ඉතින් තේරුම් ගන්න කටවචනයෙන් කිව්වට වැඩක් නැහැ. ඒ වගේම තමයි ආදරය කියන්නේ කැපකිරීමක් සහ කැපවීමක්. ඔබ ආදරය කරන පුද්ගලයාට සතුට ඇති වෙන දේ කරනවා කියන්නේ ඔබ එතනදී ඔබ කැපකිරීමක් කරනවා. ඒක කැපවීමක්, ඒක කැපකිරීමක්. ඉතින් ආදරය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක මහා පෘතුල දෙයක්. ඒක මහා සංකීර්ණ දෙයක්. හැබැයි හරි සුමුදු හරිම චමත්කාරයෙන් පිරිපුන් දෙයක්. ඒක සංකීර්ණ දෙයක් කියලා කිව්වේ ඒක ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. ආදරය කියන එක ගැබ් ගන්නේ හරිම සංවේදී කාරුණික හිත්වල. බොරු ප්‍රේමය, බොරු ආදරය ඕනෙම හිතකින් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි ලෝකේ පුරා අදටත් දුවන්නේ. හැබැයි ඇත්ත ආදරය, ඇත්ත ප්‍රේමය, සැබෑ ආදරය, සැබෑ ප්‍රේමය ලෝකයේ නැති තරම්. ඉතින් ආදරය කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන ඇතිවන ආකර්ෂණයවත් ගැහැණියක් පිරිමියෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණයවත් නෙවෙයි. ආදරය කියන්නේ ආදරය. ඒක ඕනෙම කෙනෙක් කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒක ලස්සන බැඳීමක්. ඒක මානසික බැඳීමක්. ආදරය කියන්නේ ශාරීරික බැඳීමක් නෙවෙයි. සැබෑ ආදරය කියන්නේ වැඩි තෝතැන්නක් දෙන්නේ මානසික බැඳීමට. ඒක කෙයාරින් කරන එක, අවධානය දෙන එක, නිරතුරුවම අවබෝධ කරගන්න එක, ආදරේ පුදන එක, ඒක රැකගන්න එක. ඒක තමයි සැබෑ ආදරය කියන්නේ. ආදරය කියන්නේ ඒක ස්ත්‍රී පුරුෂ පාර්ශ්වය අතර ඇතිවන ඒකට කියන්නේ මොකක්ද? මම නම් ඒක හැමදාම අර්ථකථනය කළේ සහ කරන්නේ ඒක ලිංගික බැඳීම කියලා. sexual affair එකක්. එතන ආදරය කියන්නේ හරිම අඩුවෙන් තියෙන්නේ. නැත්තනේ ආදරේ තියනවා වෙන්න පුළුවන්. හැබැයි හරිම අඩුවෙන්. ඇත්ත සැබෑ ආදරණීය බැඳීමක ඒ බැඳීම රඳාපවතින්නේ මානසික හේතුන් මත. හිත චුට්ටක්වත් රිද්දන්න කැමති නැහැ. ශෘංගාරය ගලනවා වෙන්න පුළුවන්. හැබැයි රාගයට වැඩිය ඉහළ තෝතෙන්නක් ගන්නෙ සැබෑ ආදරය තුල මානසික බැඳීමක් එක්ක. ඉතින් හිතන්න කෙනෙක් එක්ක අපිට ආදරණීය මානසික බැඳීමක් ඇති වෙනවා නම් ඒක සැබෑ ආදරය වෙන්න පුළුවන්.
වචන ගැඹුරුයිද මන්දා. ගැඹුරු වුණත් සරල වුණත් ඔබ මේව තේරුම් ගන්න ඕන. ආදරය කියන හරි පූජනීය දෙයක්. ඒක ආකර්ෂණයටත් එහා ගිය හරිම හෘදයාංගම බැඳීමක්. ඉතින් ඔබ හිතන්න ඔබ කවුද? ඔබ ලෝකෙට ආදරය දුන්නු කෙනෙක්ද? ඔබ ලෝකයෙන් ආදරය විඳපු කෙනෙක්ද? ඔබ කවුද? ඔබ හිතන්න. ආදරය විඳින්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ආදරය පුදන්න අතලොස්සකටයි පුළුවන්. ඒකත් ඒ වගේ ප්‍රමාණයකටත් වැඩිය දැන් පහළ බහැලා තියෙන්නේ. ඒ සංඛ්‍යාව. ආදරය පුදන්න පුළුවන් නම් ඔබට ලෝකයාටම ඔබ ශ්‍රේෂ්ඨ ගණයේ පුද්ගලයෙක් වෙන එක. ලෝකෙටම ආදරය කරන්න. ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, සෙනෙහස, අනුකම්පාව තුලත් ආදරය තියෙනවා. ඒ දේවල් පුදන්න. හැබැයි ආදරය පුදනකොට අපි බලාපොරොත්තු වෙන අපිට ආදරය ලැබෙන්න ඕන කියලා. ඒක හරිම සාධාරණයි. ඒක එහෙම වෙනව නම් ගොඩක් හොඳයි. හැබැයි සමහර අවස්ථාවලදී අපි කොච්චර ආදරය පුදලත් අපිට ආදරය ලැබෙන්නේ නැත්නම් හරි. එතනදී ඔබ පෞද්ගලික බැඳීමක් නම් ඔබ එතනදී ඒ බැඳීමෙන් සමුගත්තට කමක් නැහැ. පුදනවා විතරයි ලැබෙන්නේ නැත්නම් ඔව් එතනදී දරා ගැනීමක් කරන්න බෑ හැමදාම. එතනදී සමුගත්තට කමක් නැහැ. හැබැයි මං කියන්නේ හරිම පවිත්‍ර, හරිම පූජනීය, හරිම උත්තරීතර ආදරයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි ලෝකයාටම කරුණාවෙන් මේ ලෝකේ ඉන්න සියලුම මිනිසුන්ට, සියලුම සත්වයින්ට කරුණාවෙන් ලෝකෙට සේවය කිරීම. ඒක පරම පූජනීය ආදරය. ඒකට සම කරන්න වෙන කිසිම ආදරයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඔබත් ඒ වගේ පුද්ගලයෙක් වෙන්න. ලෝකෙටම ආදරය කරන්න. ලෝකේ ඉන්න හැම අසරණ මිනිසෙකුටම හැම අසරණ සතෙකුටම ගොඩක් ආදරය කරන්න. ඒගොල්ලන්ගේ ජීවිතවල සුඛ විහරණය පිණිස ඔබ කටයුතු කරන්න. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන්න. ආදරය හරිම ලස්සනයි. හරි මාර්ගයක ඔබ ඔබේ ආදරය යොදවනවා නම් ඉතින් ලෝකෙටම ආදරය කරන්න. පෙරලා ලෝකයෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා. මේක පෞද්ගලික බැඳීමක් නෙවෙයිනේ. පොදුවේ ලෝකයට ආදරය කරන එක හරි ආදරණීයයි. ඒක කරලා බලන්න. ඔබට දැනේවි. ඔබ සුජීවත් වෙනවා වගේ ඔබට දැනේවි. ඉතින් සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්න. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරෙයි ගොඩක් ආදරෙයි. ආදරෙයි ජයශ්‍රී බොහොම ස්තුතියි.